කණ්ණාඩි කුට්ටමක් කියන්නේ හරිම පෞද්ගලික දෙයක් කියලා අපි කවුරුත් දන්නවනේ. ඒත් කවදා හරි හිතලා තියෙනවද Tamanටම හලියටම ගැලපෙන නියම කණ්ණාඩි කුට්ටමක තියෙන ඇත්තම රහස මොකක්ද කියලා? අලුත් කණ්ණාඩි කුට්ටමක් තෝරගන්න එක හරිම සුන්දර අත්දැකීමක්. විවිධ රාමු, පාට, විලාසිතා. ඒත් මතක තියාගන්න නියම ස්ටයිල් එක තෝරගත්තා කියන්නේ කතාව පටන් ගත්තා විතරයි. හැබැයි ඉතින් මෙම් දෙයක් වෙලා තියෙනවද? ප්‍රිස්ක්‍රිප්ෂන් එක නම් හරියටම හරි රාමුවත් හිතට අල්ලපු එකක්ම තෝරගත්තා. ඒත් අලුත් කණ්ණාඩිය දාපු ගමන් මොකක්ද පොඩි අප්සෙට් එකක් වගේ දැනෙනවා. නිකන් හරියටම හරි නෑ වගේ. ඇයි එහෙම වෙන්නේ? අන්නේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි මේ හෙලිදරව් කරණ යන්නේ. ඒ කියන්නේ නියම කණ්ණාඩි කුට්ටමක තියෙන රහස. ඔන්න ඔය රහසට කියන නම තමයි pupillary distance. අපි කෙටියෙන් කියනවා PD කියලා. හරිම සරල දෙයක්. මේ කියන්නේ S2 තියෙනවනේ කළු ඉංගිරිය. අන්න ඒ දෙකේ මැද ඉඳන් මැදට තියෙන දුර. මේක මනින්නේ මිලිමීටර් වලින්. ඉතින් මේ වගේ සරල මිනුමක් ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? හේතුව තමයි කණ්ණාඩියේ කාච හරියටම ඇසේ කේන්ද්‍රය එක්ක ඇලයින් වෙන්න ඕන. අනේ නිර්වද්‍යතාවයට මේ මිනුම අත්‍යවශ්‍යමයි. හොඳයි අපි දැන් බලමු මේ මිනුම මිලිමීටරයෙන් මිලිමීටරයටම නිවැරදි වෙන එකේ තියෙන වැදගත්කම ඇත්තම මොකක්ද කියලා. මේක මෙහෙම හිතමුකෝ. කැමරාවක ලෙන්ස් එකක තියෙනවනේ ස්වීට් ස්පොට් එක. තියරුම පැහැදිලිම රූපය ගන්න නම් හරියට මේකේ මැදින්ම බලන්න ඕන. කණ්ණාඩි කාචත් අන්න ඒ වගේම තමයි. බලන්න PD එක හරියටම ගත්තම කාච දෙක S2 ඉස්සරහින් නිර්වදීයවම මධ්‍යගත වෙලා තියෙනවා. හැබැයි PD එක පොඩ්ඩක් හරි එහෙම වුණොත් අන්නේ මධ්‍ය ලක්ෂ්‍ය දෙපැත්තට යනවා. එතකොට තමයි අර කලින් කිව්ව අපහසුතාවය දැනෙන්න පටන් ගන්නෙ. ඔව්. වැරදි PD මිනුමක් නිසා ඔළුවේ කැක්කුම, ඇස්වලට වෙහෙසක් දැනෙන එක, පේන දේවල් විකෘති වෙලා පේන එක, වගේම සාමාන්‍ය අපහසුතාවයක් දැනෙන එක වගේ ගොඩක් දේවල් වෙන්න පුරුවන්. ඒකයි මේක මෙච්චරම තීරණාත්මක වෙන්නේ. හරි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ අතිශය වැදගත් මිනුම හරියටම නිර්වද්‍යවම ගන්න කියලා. ඉතින් මේ තරම්ම නිර්වද්‍ය මිනුමක් ගන්න පාවිච්චි කරන්නේ ඔන්න ඔය පේන විශේෂ උපකරණය. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ PD මීටරය කියලා. මේකේ තියෙන සරල පාලක බොත්තම් වලින් ක්‍රියාකරුට පුරවන් ඇසේ කළු ඉංගිරියාවේ මධ්‍ය ලක්ෂ්‍ය හරිව නිවැරදිව හඳුනා ගන්න. බැලු බැලමට මේ උපකරණේ ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට මිනුම් ගන්න ක්‍රියාවලිය ඇත්තටම හරිම සරලයි. ඉතින් මිනුම ගන්න කෙනාට කරන්න තියෙන මොනවද? හරිම ලේසි. දාලා ඉන කණ්ණාඩිය ගලවන්න ඕන. ඊළඟට උපකරණේ නෝස් පෑඩ් එක නහය උඩින් තියන්න. නලල ඒකට හදපු තැන තියලා ඇතුලේ පේන කොළ පාට තිත දිහා විතර කවදානින් බලන් ඉන්න. එච්චරයි. ඔව් ඇතුලෙන් පේන්නේ මෙන්න මේ වගේ දීප්තිමත් කොළ පාට ලක්ෂයක්. ඒක දිහා එකෙල්ලේ බලන් ඉන්න එක තමයි කරන්න තියෙන එකම දේ. අන්න ඒ වෙලාවේදී ක්‍රියාකරු අවශ්‍ය දුර සකස් කරලා එක ඇස බැගින් තනිව මනිනවා. එතකොට ඇසේ නියම මධ්‍ය ලක්ෂය ඊටාම නිවැරදිව සටහන් කරගන්න පුරුවන් වෙනවා. මිනුම අරගෙන ඉවර වුණාම උපකරණයේ තිරේ අංක 3ක් පෙන්නනවා. දකුණු ඇසට අදාළ මිනුම, වම් ඇසට අදාළ මිනුම සහ S2ේම සම්පූර්ණ PD අගය. මේ උදාහරණයේ හැටියට සම්පූර්ණ අගය මිලිමීටර් 82.0ක්. අන්න ඒක තමයි කණ්ණාඩි කුට්ටම නිර්වද්‍යවම හදන්න අවශ්‍ය අවසන් මිනුම. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි මේ ගන්න මිනුම මිලිමීටර 0.1ත් 0.5ත් අතර ඒ කියන්නේ ඊටාම ඉහළ නිර්වදත්‍යතාවයකින් යුක්ත වෙන එක. හොඳයි. දැන් අපි බලමු මේ මිනුම අරගෙන කණ්ණාඩි කුට්ටම හදන සම්පූර්ණ ක්‍රියාවලියට මේට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් අර අපි ගත්ත PD යගේ තියෙනෝනේ අර අංකිය ඒක කෙලින්ම යවනු ලැබ් එකට. දැන් කාච හදන අයට ඔන්න ඕකෙන් තමයි හරියටම සිග්නල් එක ලැබෙන්නේ. තෝරාගත්ත රාමුව ඇතුලේ කාචයේ ඔප්ටිකල් සෙන්ටර් එක. ඒ කියන්නේ අර මධ්‍ය ලක්ෂ්‍යය තියන්න ඕනේ හරියටම කොතනද කියලා. ඒ කියන්නේ රාමුවේ මොඩල් එකේ ඉඳන් කාචය මධ්‍යගත කරන තැන දක්වා හැම විස්තරයක්ම හැම දෙයක්ම ගොඩනගලා තින්නේ මේ වගේ නිවැරදි මිනුමුඩ තමයි. ඉතින් දැන් පැහැදිලි නේද? නියම කණ්ණාඩි කුට්ටමක රහස ප්‍රිස්ක්‍රිප්ෂන් එක විතරක්ම නෙවෙයි ඒක තමයි කාච නිවැරදිව මධ්‍යගත කිරීම. ඒ කියන්නේ නිවැරදි PD එක. බලන්න පැහැදිලි පෙනීමක් කියන දේ මිලිමීටර් කිහිපයක නිර්වදේක්තාවය මත රඳා පවතිනවා. අපේ දෛනික ජීවිතයේදීත් මේ වගේම නුපෙනෙන තරම් කුඩා වුණත් විශාල බලපෑමක් ඇති කරන තවත් මොන වගේ දේවල් ඇතිද?